ත්‍රිකුණාමලය ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණය අතින් විශිෂ්ට ස්ථානයක් හිමි කරගන්නා පුරවරයක්. නමුත් මෙතරම් සංචාරක ආකර්ෂණයක් ත්‍රිකුණාමලයට ලැබීමට හේතුව ඔබ දන්නවාද? පරවිදූපත සහ ඒ ආසන්නයේ ස්වභාවික වෙරළ තීරය. එසේනම් එහි තතු විමසන්නට රැඳී සිටින්න අපත් සමග මේ රොයල් වර්ල්ඩ් YouTube නාලිකාවෙන්. ලෝකයේ ඔබ නොදුටු තැන් නොසඟවා හෙළි කරන අපගේ YouTube නාලිකාව තවමත් ඔබ සබ්ස්ක්‍රයිබ් කර නොමැතිනම් දැන්මම අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. මෙහෙම දේවලුත් ලෝකෙ තියෙනවා. ඇත්තටම මේ පරවිදූපතට පරවිදූපත කියන්නේ බ්ලූ රොක් පරවියෝ එහෙමත් නැත්නම් නිල්ගල් පරවියෝ විශාල ප්‍රමාණයක් මේ දූපතේ වාසය කරන නිසා. ඒ වගේම මේ දූපත විවිධ රටවලින් පැමිණෙන ආගන්තුක කුරුල්ලන්ගේද වාසස්ථානයි. මේ පරවිදූපත මුලින්ම අභය භූමියක් බවට පත් වුණේ 1973 මැයි මාසයේ. කොහොම වුණත් අපි අද කතා කරන්නේ මේ පරවිදූපතේ ඔබ නොදුටු චමත්කාරය ගැනයි. ඉතින් මෙතරම් වෙලාවක් උඩුගුවනේ නැගී සිටි අපි මුහුද කරා යන්න ඔන්න දැන් වෙලාව වෙවිලා. ඔන්න එහෙනම් ඔබ නොදුටු ඔබ නොවින්ද මනස්කාන්ත අත්දැකීම් විඳ ගන්නට අපි කෙමෙන් පහළට පැමිණියා. අර ඈතින් පේන්නේ පරවිදූපතයි. මේ වන විට අපි සූදානම් වෙන්නේ මුහුද පතුලේ කිමිදෙන්න. මේ වන විට අප සිටින්නේ ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමල වලයට මදක් උතුරින් පිහිටි පරවිදූපතේ මුහුද පතුලේ. ඉතාම දර්ශනීයයි. එහෙනම් අපි පොඩ්ඩක් මුහුද පතුලේ සවාරියක් අහමුද? මේකේ කුරල් පාර සෑහෙන ප්‍රමාණයක් විහිදලා තියෙනවා. ඒ වගේම අපිට දැක ගන්න පුළුවන් මේ කැස්පෑවෝ ජෙලිෆිෂ්ලා වගේ තව ගොඩක් මාළු පැටවු ගහලා ඉන්න විදිය. මට නම් පේන්නේ මේකේ පරවියන්ට සාපේක්ෂව මේ දූපතේ ඉන්න මත්ස්‍ය ජනගහනය ගොඩක් වැඩි කියලා. මේ මුහුදේ ඉන්න මාළු ගත්තාම බී කලර් ක්ලීනර්ස්ලා, රෙඩන් ෆින් පැරට් ෆිෂ්ලා, තව හම්ප් හෙඩ්ලා වගේම ගොඩක් ඒන්ජල්ලාගේ වාසස්ථානය වෙලා තියෙන්නේ මේ දූපතාවට තියෙන මේ නිල්වන් මුහුදු තීරයයි. මේ දූපතේ කොරල් පද සෑහෙන ප්‍රමාණයක් තියෙනවා.
ඇස්ට්‍රොපෝ XPP, මොන්ටිපෝරා SPP, තව ෆාවිඩේ ඒ වගේම ලෙබෝපිටන් වගේ තවත් ගොඩාරියක් කොරල් පර විශේෂ මේ දූපතාවතදී ඔයාට දැක ගන්න පුළුවන්. ඒ නිසාම තමයි මේ දූපතේ අවට ඉහළ අහසට වඩාත් දර්ශනීයත්වයක් මා පාන්නේ. මත්ස්‍ය විශේෂ 3000කට වඩා ඉන්න මේ මුහුදේ ඒ සියලු දෙනාටම හිතකර ආහාර මෙන්ම නවාතැන් සපයන්නට මේ කොරල් පරවලට හැකියාව තියෙනවා. Kemudian Rocky keren. මේ කැස්බෑව් කියන ජාතිය ගොඩක්ම හීලෑ සත්ව කොට්ටාසයක්. මේ විදිහට මුහුදු පැලෑ ටිකක් උන්ට කන්න දුන්නාට පස්සේ ඔයත් එක්කත් අනිවාර්යෙන්ම යාළු වෙන්න පුළුවන්. ඒ වගේ මේ මුහුදු තීරයේදී කොළ පාට කැස්බෑවෝ ලෙදර් බැක්ලා ලොජර් හෙඩ්ලා වගේ ගොඩක් කැස්බෑවෝ ඔයාට දැක ගන්න පුළුවන්. අපි බලමු සමහර විට ඒ අයත් අපිට දැක ගන්න පුළුවන්ද කියලා. එන්න ඒ වගේ ගොඩක් අත්දැකීම් රාශියක් ඔයාට භුක්ති විඳ ගන්න පුළුවන්. කවදා හෝ දවසක ඔයා මේ පරවිදූපතට ආවොත් ඔයාට සර්ෆින් කරන්න, ස්නෝක්ලින් කරන්නත් මේ මුහුදේදී පුළුවන් වෙයි. මුහුදේ කිමිදෙන්න සෙල්ලම් කරන්න කට්ටිය එනකම් ඔන්න පරවිදූපත බලාගෙන ඉන්නවා. එසේනම් අදට සමුගන්නවා මේ ලංකාවේ කිමිදුම්කරුවන්ගේ තෝතැන්නක් වන සංචාරක රජදහනක් වන ත්‍රිකුණාමල පරවිදූපතේ සීට